ලංකාවේ හයිබ්‍රිඩ් SUV පිස්සුව පටන් ගත්ත. පාරේ යනකොට අදටත් හැමෝම හැරිලා බලන. ඒ වගේම වැඩිපුරම කතාබහට ලක්වෙන වාහනයක් තමයි මේ. අද අපි කතා කරන්න යන්නේ Honda Vezel එක ගැන. Vezel එකක් පාරේ යනකොට තියෙන පෙනුම ඇත්තටම වෙනත් ඕනම වාහනයකට වඩා සුවිශේෂී. මේකේ තියෙන්නේ 1500ක iVTEC එන්ජිමක් සහ IDCD හයිබ්‍රිඩ් පද්ධතියක්. අශ්ව බල 152ක් වගේ ඉහළ පව එකක් මේකෙන් ලැබෙනවා. ඒ නිසාම Vezel එකේ පිකප් එක ගැන නම් ආයේ කතා දෙකක් නැහැ. ඇතුළත පෙනුම ගැන කිව්වොත් ඒක හරිම ප්‍රීමියම්. ඉඩකඩ අතින් ගොඩක් ඉහළයි. ඒ වගේම Honda වලටම ආවේනික මැජික් සීට්ස් නිසා ඔයාලට ඕනෑම විදියකට ඉඩකඩ හදාගන්න පුළුවන්. ඒ වගේම Honda Sensing තාක්ෂණය නිසා ආරක්ෂාවත් උපරිමයි. දැන් අපි කතා කරමු Vezel එකේ ඇත්තම තත්ත්වය ගැන. ගොඩක් අය බය වෙන දෙයක් තමයි මේකේ තියෙන ඩුවල් ක්ලච් ට්‍රාන්ස්මිෂන් එක. හැබැයි මචං, નિયમિત වෙලාවට ක්ලච් ඔයිල් මාරු කරලා හරි විදියට මේක පාවිච්චි කරනවා නම් Vezel එක තරම් සැපක් දෙන තවත් SUV එකක් මේ ප්‍රයිස් එකට හොයන්න අමාරුයි. තෙල් පාවිච්චිය ගැන කිව්වොත් නගරේ 14ක් 16ක් අතරත් හයිවේ එකේ 18ත් 20ත් අතරත් ඉතාමත් හොඳ ඉන්ධන පිරිමැස්මක් මේකේ තියෙනවා. පවුලේ අයට යන්න වගේම පෙනුමට පාරේ යන්නත් Vezel එක කියන්නේ අදටත් සුපිරිම තේරීමක්. ලොකු වාහන තිබුණට වැඩක් නැහැ. ඒව නිවැරදිව නඩත්තු කරන්න උනන්දුවක් නැත්නම් Vezel එක කියන්නේ ආදරයෙන් බලාගන්න කෙනෙක්ට රාජකීය සැපක් දෙන වාහනයක්. මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා ෂෙයාර් කරන්න. ඔයාලත් Vezel එකක් පාවිච්චි කරනවා නම් ඒකේ තියෙන හොඳ නරක පහලින් කමෙන්ට් කරන්න.